හරි නංගිමල්ලි එහෙනම් වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් මම ඔයාලට කලින්ම දැනුවත් කිරීමක් කරා FS වගේ රිසල්ට් එකක් ගන්න හිතන් ඉන්නවා නම් ඒ අදහස දැන් මත්තර ගන්න මොකද ඒකට විසඳුමක් අරන් එනවා කියලා. ඉතින් ඔන්න ඒ කිව්වා වගේම මං විසඳුමක් අරන් ආවද. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරිද? හරි නංගිමල්ලි. එහෙනම් අපි බලමු මුලින්ම ඔයා ඉන්නේ F මට්ටමේ S මට්ටමේ නම් තාම ආසයයිනේ තියෙන්නේ මොනවා කරත් එක්සෑම් කල්යයි කියලා හිතන්න එපා නංගිමල්ලි. දැන් තියෙන තත්ත්වය එක්ක බොහෝ විට කල්යන එකක් නැහැ. ඒ නිසා තව මාසයක් තියෙන්නේ කියලා හිතාගෙන වැඩ කරන එක තමයි හොඳම දේ. හරිද නංගිමල්ලි? ඉතින් තව මාසයක් වගේ අඩු කාලයක් තියෙන වෙලාවක මම ඔයාලට පාස් පේපර් ප්ලෑන් එකක් හැදුවා. ඒ වගේම සාමාන්‍යයෙන් තව කරුණු ටිකකුත් මම මේකදී ඔයාලට කියනවා කොහොමද පාස් පේපර් එකකින් ලකුණු වැඩි කරගන්නේ කොහොමද තමන් ඉන්න රිසල්ට් එකෙන් උඩට යන්නේ කියලා. හරිද නංගිමල්ලි? දැන් මෙහෙමයි සාමාන්‍යයෙන් නෙවෙයි හැමදාම වගේ A level paper එකට අහන්නේ කලින් paper වල ප්‍රශ්න කරපුවා. හරිද? අලුත්ම ප්‍රශ්න හදලා තියෙනවා. හරිද? ඒ කියන්නේ අලුත්ම විදිහට ප්‍රශ්න අහන වෙලාවල් තියෙනවා. ඒ නැතුව ගොඩක් දුරට අහන්නේ කලින් අවුරුදු වල අහපු ප්‍රශ්න. ඔයාලා පේසුරු එහෙම කරා නම් හොඳට දැකලා ඇති අනිවාර්යෙන්. ඒ කියන්නේ නංගිමල්ලි කලින් අවුරුදු වල අහපු ප්‍රශ්න එහෙමම අහන අවස්ථාවලුත් තියෙනවා. සමහර විට ඒකේ වචනයක් දෙයක් වෙනස් කරලා ඊළඟ අවුරුද්දේ ආයෙ අහලා තියෙනවා. හරිද නංගිමල්ලි? ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් දැන් ඔයා අඩු මට්ටමක ඉන්නවා නම් ඔයාට හොඳම දේ තමයි දැන් ඔය ක්ලාස් යන ඒවා රෙකෝඩින් බලන ඒවා ටිකකට නවත්තලා පාස් පේපර් ටික හරියට කරන එක. හරිද නංගිමල්ලි? මොකද පාස් පේපර් කරන එකෙන් තමයි ඔයාලට ගොඩ යන්න තියෙන එකම මාර්ගය. හරිද? ඉතින් ඒ නිසා අපි බලමු සාමාන්‍ය හරියටම කොහොමද පාස් පේපර් එකක් කරන්න කියලා. ඒ වගේම මම දවස් 30කට නැතුව දවස් 25කට හරියන පාස් පේපර් ප්ලෑන් එකක් හැදුවා. හරිද නංගිමල්ලි? ඉතින් ඔයාලට ඒක අනුගමනය කරන්නත් පුළුවන්. ඒක අනුගමනය කළා ඔයාලගේ වැඩ ටික කරගන්නත් පුළුවන්. හරිද නංගිමල්ලි? හරි. අපි බලමු දැන් එහෙනම් ඉස්සෙල්ලම සාමාන්‍යයෙන් මම ඔයාලට කියන්නම් පාස් පේපර් එකක් කරනකොට මොනවද කරන්න ඕන කියලා. හරිද? ලකුණු වැඩි කරගන්න නම් මොනවද කරන්න ඕන කියලා. හරිද? මම කරපු ලොකුම දේ, කියන්නේ ප්‍රධානම දේ තමයි නංගිමල්ලි මම පොයින්ට් බුක් හැදුවා. ඒ කියන්නේ කෙමිස්ට්‍රි පොයින්ට් බුක් එකක්, බයෝ වලට පොයින්ට් බුක් එකක්, ෆිසික්ස් වලට එකක්. හරිද? මම ෆිසික්ස් වල එක තමයි ප්‍රධානම මේන්ටේන් කරේ. දෙවනියට මේන්ටේන් කරා බයෝ වල පොයින්ට් බුක් එක. හරිද? ඒ කියන්නේ MCQ 40 ගණන් ගහන හැමෝම වගේ නොකියුවට ගොඩක් අය දැන් කියනවා. හැබැයි නොකියුවට එයාලා පොයින්ට් බුක් එකක් අනිවාර්යෙන් මේන්ටේන් කරනවා. හරිද නංගිමල්ලි? පොයින්ට් බුක් එක කියන්නේ ඔයාලට පාස් පේපර් කරනකොට ක්ලාස් වල මොඩල් පේපර්ස් කරනකොට දැන් ඔයාලා MCQ පේපර්ස් කරනවානේ. ඒ MCQ පේපර්ස් කරනකොට ඔයාලට අහුවෙනවනේ පොයින්ට්. ඒ කියන්නේ ඔයාලා දන්නේ නැති පොයින්ට්, ඔයාලා අදම අහපු පොයින්ට්, ඒ වගේ පොයින්ට් අහුවෙනවනේ. අන්න ඒ වගේ පොයින්ට් ලියා ගන්න තියෙන පොතක්. හරිද? සාමාන්‍යයෙන් ඒක අපිට තේරෙන විදිහට තමයි අපි ලියාගන්නේ. හරිද? අන්න එහෙම අපිට අහුවෙන වැදගත් පොයින්ට් එකතු කරන හදන බුක් එකක් තමයි පොයින්ට් බුක් එක කියන්නේ. හරිද නංගිමල්ලි? ඔයාලා අනිවාර්යෙන් මම හිතනවා දැනටමත් ඒක හදලා ඇති කියලා. හදලා නැත්නම් කමක් නැහැ. මාසයකට හරි ඔයාලට මේ දැන් අහුවෙන පොයින්ට් ටික එකතු කරගන්න ඔයාලා පොඩි පොයින්ට් බුක් එකක් හදන්න. හරිද? විෂයන් තුනටම. හරිද නංගිමල්ලි? හරි. ඊළඟට ඔයාලා පාස් පේපර් එකක් කරනකොට දැන් කොහොමද මාසයන් තියෙන්නේ නංගිමල්ලි? දැන් උලත් එකයි පිටත් එකයි. හරිද? දැන් කොහොමද ටයිම් එකට තමයි පේපරේ ලියන්න ඕන. හරිද? ටයිම් එකට පේපරේ ලියන්න ඕන. ඒ කියන්නේ ඔයාලා තියෙන ටයිම් එකට නෙවෙයි. ඒ කියන්නේ MCQ එකට පැය දෙකක් ගන්න එපා. පැය එකමාරෙන් කරන්න. essay එකට පැය 3ක් ගන්න එපා. පැය දෙකමාරෙන් පැය 22යි විනාඩි 45න් වගේ කරලා ඉවර කරන්න. හතරට නංගිමල්ලි. මොකද දැන් අර මේ වැඩියෙන් වෙලාව අරගෙන කරන්න ටයිම් එකක් නැහැ පේපරයක්. ඒ නිසා හොඳම දේ තමයි ඔයාලා දැන් කරන්න ඕන ටිකක් වේලාසන පේපර් ඉවර කරන්න. හරිද? එතකොට තමයි ඔයාලට විභාගයට ගියාම සාමාන්‍යයෙන් ඉක්මනට පේපර් එක කරලා ඉවර කරගන්න පුළුවන්. නැත්නම් ගොඩක් ළමයි ඇවිල්ලා කියන්නේ පේපර් එකට වෙලාව මදි වුණා කියලා. හරිද? ඕක ගොඩක් වෙනවා කෙමිස්ට්‍රි essay එකකට එහෙම, බයෝ essay එකට ඒවට වෙලාව මදි වෙනවා. හරිද? ඉතින් ඒ දේ වළක්වා ගන්න නම් නංගිමල්ලි අනිවාර්යයෙන්ම ටයිම් එකට පේපර් කරලා පුරුද්දක් තියෙන්න ඕන. හරිද? මම සාමාන්‍යයෙන් ෆිසික්ස් essay එකක් සාමාන්‍යයෙන් විනාඩි 30යිනේ දෙන්නේ. විනාඩි 25න් ලියලා පුරුදු වුණා. සාමාන්‍යයෙන් මාස දෙකක් වගේ පුරුදු වෙන්නේ නැති විභාගයට කලින්. ඉතින් මං එහෙම කළා මම A level exam එකේදී physics essay 5ක් කරා. හරිද? මට කරන්න වෙලාව ඉතුරුණා. හරිද? කරන්න වෙලාව ඉතුරුණා කියන්නේ නංගිමල්ලි සාමාන්‍යයෙන් ඔය අපිට දැන් essay paper වල physics chemistry හැම එකේම අපිට සාමාන්‍යයෙන් essay paper එකේ අන්තිම ප්‍රශ්නේ ඔය අණු කොටස් වල අන්තිම ප්‍රශ්න දෙක වගේ දෙනවා. ඒ කියන්නේ අපිට කරගන්න බෑ. හරිද?
ඒව එහෙම සාමාන්‍යයෙන් අතහැරලා ගියා. හරිද? ඒවා තියෙන A+ මට්ටමේ ළමයින්ට එහෙම වෙන් කරගන්න නේ ළමයිව. ඉතින් ඒ වගේ කරන්න බැරි ප්‍රශ්න වල එල්ලෙලා ඉඳියේ නැහැ. ඒවා අතහැරලා කෙලින්ම ඊළඟ ප්‍රශ්නෙට ගියා. ඒ කියන්නේ නංගි මල්ලි දැන් කරන්න ඕන අපිට අහුලා ගන්න පුළුවන් ලකුණු ටික අපි අහුලා ගන්න ඕන. හරිද? ඒ කියන්නේ මේ ප්‍රශ්නෙන් එක අණු කොටසක් තියෙනවා නම් ඒක බැරි නම් ඒක සමහර විට අර රෑන්ක් ගන්න ළමයට වෙන් කරපු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද රෑන්ක් ගන්න ළමයි ටිකත් වෙන් කරගන්න බෑ. එතකොට ඒ ළමයිටත් ප්‍රශ්න ටිකක් තියෙන්න බෑ පේපරේ ඇතුලේ. ඉතින් ඒවා අපිට කරන්න බැරි වෙන්නේ අර රෑන්ක් ගන්න ළමයිට වෙන් කරපු ප්‍රශ්න වෙන්න පුළුවන් නංගි මල්ලි. හරිද? ඉතින් ඒ අණු කොටස බැරි නම් ඒක තියලා යන්න නංගි මල්ලි. හරිද? ඒකෙම එළිලා ඉන්න එපා. ලේසියෙන් ගන්න පුළුවන් ලකුණු තියෙනවනේ. ඒ ටික ගන්න. හරිද? ඒ කියන්නේ මම නම් කරේ එහෙමයි. හරිද? ඒ කියන්නේ ෆිසික්ස් එකේම අන්තිම අණු කොටස් දෙක විතර සාමාන්‍යයෙන් කරගන්න බෑ. හරිද? ඒක ඉතින් අතහැරලා ඊළඟ ප්‍රශ්නෙට ගියා. ඊළඟ ප්‍රශ්නේ මට ගන්න පුළුවන් උපරිම ලකුණු මං ගත්තා. හරිද? එහෙම තමයි නුවණක්කාර ළමයි නුවණක්කාර විදිහට පේපර් ලියන්නේ. හරිද? ඔයාලා ඒ විදිහ දැම්ම ප්‍රැක්ටිස් කරන්න. හරිද? මොකද මමත් ඒක ප්‍රැක්ටිස් කරලා ගියේ. එතෙන්ට ගිහිල්ලා මේ ප්‍රශ්නේ මේ අණු කොටස අතාරින්නද මේ අණු කොටස අතාරින්නද කියලා හිත ඉන්න බෑ නංගි මල්ලි. හරිද? ඒ කියන්නේ ඒක ප්‍රැක්ටිස් එකෙන්මයි තේරුම් ගන්න ඕන මම මේ අණු කොටස මට කරගන්න බෑ. ඒ නිසා මේක අතාරින්න වෙනවා කියලා ප්‍රැක්ටිස් එකෙන්ම තමයි තේරෙන්නේ. හරිද? නැත්නම් ප්‍රැක්ටිස් කරන්න නැතුව පේපර් එකක් ලිව්වම ඔයාලට හිතා ගන්න බෑ ඔයාලට පුළුවන් මොනවද ඔයාලට බැරි මොනවද කියලා. හරිද? ඊට පස්සේ ඔයාලට බැරි ඒවත් ඔයාලා හදලා ලියන්න උත්සාහ කරනවා. එතකොට ලකුණු කොහොමවත් නැති වෙනවා. හරිද? ඒ නිසා ඒගොන් වැඩේ කරන්න එපා. ඒ නිසා දැම්ම තියලා පේපර් ප්‍රැක්ටිස් කරන්න. හරිද? අනික නංගි මල්ලි මම කියන්නේ අඩු මට්ටමේ ලකුණු තියෙන ළමයි ඉන්නවා නම් ඇත්තටම දැන් ওই ක්ලාස් ගොඩයකට යන එක ටිකකට නවත්තලා ඔයාලා පාස් පේපර් ටික ප්‍රැක්ටිස් කරන්න. හරිද? අඩුම අවුරුදු 10කවත් මම අවුරුදු 10ක පාස් පේපර් වලට ප්ලෑන් එකක් හැදුවා. ඉතින් මම ඒක ඔයාලට දැන් ප්ලෑන් එක දෙනවා. ඒක try කරලා බලන්න නංගි මල්ලි. හරිද? හරියනවා අනිවාර්යයෙන්ම හරියනවා. හරිද? F1 S1 C1 B1 කරගන්න පුළුවන්. A එකක් කරගන්න පුළුවන් ඒ කියලා මම කියන්නේ නැහැ. හැබැයි ඔයාලගේ උත්සාහය තියෙනම් A එකක් කරගන්නත් පුළුවන්. මොකද එහෙම කරන ළමයිතුත් ඉන්නවා. හරිද? ඒ නිසා ඒක ඔයාලගේ උත්සාහය. හරිද? මම ප්ලෑන් එක හදලා තියෙන්නේ. මම ඔයාලට ඒක කියනවා දැන්. කරන එක නොකරන එක ඔයාලගේ වැඩක්. හරිද නංගි මල්ලි? හරි. ඊළඟට ඔයාලා සාමාන්‍යයෙන් පාස් පේපර් එකක් කරනකොට නෝට් බලන්න එපා. තනියම කරන්න. හරිද? කාගෙන්වත් උදව් ගන්න එපා. ෆෝන් එක මේ උත්තර තියෙනවා එකෙන් බලන්න එපා. තනියම කරලා තනියම ලකුණු දාගන්න. හරිද නංගි මල්ලි? ඊළඟට සාමාන්‍යයෙන් ඔයාලට ඔය පාස් පේපර් කරනකොට කීවර්ඩ්ස් අහුවෙනවා. හරිද? ඒ කියන්නේ බයෝ වල කෙමිස්ට්‍රි වල වගේ කීවර්ඩ්ස් අහුවෙනවා. හරිද? ඒ කියන්නේ ඒ වර්ඩ් එක තියෙන්න ඕන ඒ ප්‍රශ්නෙට ලකුණු ගන්න නම්. හරිද? අන්න ඒ වගේ වර්ඩ්ස් අඳුර ගන්න. හරිද? ඒ වගේ වර්ඩ්ස් අඳුරගෙන ඒව highlight කරලා හරි තියාගන්න. හරිද? ඒව point out කරලා තියාගන්න. මොකද ඒවා ලියන්න ඕනේ මේ ප්‍රශ්නෙට ලකුණු ගන්න. නැත්නම් අපි කොච්චර හැල්ලක් ලිව්වත් ඒකේ ලකුණු හම්බෙන්නේ නැහැ. හරිද? ඒ නිසා අන්න ඒ වගේ keywords දැම්ම අඳුර ගන්න. ඊළඟට ඔයාලා ටිප්ස් ඒ කියන්නේ සාමාන්‍යයෙන් වට ක්‍රමයට MCQ කරන්න. ඊට පස්සේ ඔය ෆිසික්ස් වල හැම සාමාන්‍ය සුළු කිරීම වල ඔය කෙටි ක්‍රම තියෙනවනේ. වර්ගමූල හොයද්දි කෙටි ක්‍රම තියෙනවා. ඊට පස්සේ ලඝු බලද්දි ඒවා ලඝු ලේසියෙන් බලන විදිහ තියෙනවා. ඒව එහෙම පුරුදු වෙන්න. හරිද? ඒව දැම්ම පුරුදු වෙලා ඒව දැම්ම ප්‍රැක්ටිස් කරන්න. මොකද විභාගයට ගියාම ඕවා ප්‍රැක්ටිස් කරන්න බෑ. يعني විභාගයට ගියාම නංගි මල්ලි ලඝු පොත අරගෙන අර වීඩියෝ එකේ මෙහෙම කිව්වා මෙහෙම තමයි කරන්නේ කියලා හිතලා කරනකොට නංගි මල්ලි වෙලා ඉවරයි. හරිද? ඒ නිසා දැම්ම ප්‍රැක්ටිස් කරන්න. දැම්ම ප්‍රැක්ටිස් නොකරොත් නංගි මල්ලි කෙලවෙනවාමයි. හරිද? හරි. ඊළඟට ගොඩාක් වැදගත් දේ තමයි ඔයාලා කරන පාස් පේපර් පුළුවන් තරම් ආයි කරන්න. හරිද? පාස් පේපරේ ආයි කරන තරමට ඇත්තටම හොඳයි. හරිද? ඒ කියන්නේ දැන් මෙහෙම. හරිද? ආයි කරනවා කියලා දැන් මේ පාස් පේපරේ 10 12 පාරක් කරන්න වෙලාවක් නැහැනේ. ආයි කරනවා නම් සාමාන්‍යයෙන් එක පාස් පේපරේ දෙපාරක් ආයි කරන්න වෙලාවක් ඇති වෙයි. එහෙම හරි කමන්නේ තමන්ට පුළුවන් නම් ඒ දේ කරන්න. හරිද? ඊළඟට ඔයාලා බලන්න ඔයාලට ප්‍රශ්නයක් වැරදුනහම ඔයාලට ඒ ප්‍රශ්නේ වැරදුනේ ඇයි? ඔයාලට ඒකේ දැනුම නැද්ද කියලා. හරිද? ඔයාලා ඒ තියරි කොටස දන්නේ නැත්නම් කොහෙන් හරි ෂෝට් වීඩියෝ එකකින් බලලා ඉගෙන ගන්න. හරිද? ඊළඟට බලන්න ඔයාලට ඒ ප්‍රශ්නේ කියපු දේ තේරුන්නේ නැද්ද? ඒ කියන්නේ සමහර ප්‍රශ්න තියෙනවා ඒ ප්‍රශ්නේ කියවුවාම ඔයා ඒ ප්‍රශ්නේ කියපු දේ නෙවෙයි කරන්නේ. හරිද? ඔයා වෙන දෙයක් කරලා තියෙනවා. අන්න එහෙම දෙයක් වෙලාද කියලා බලන්න. එහෙම ප්‍රශ්න අඳුර ගන්න. හරිද? ඒ කියන්නේ ඔයාලට ප්‍රශ්නේ වැරදියට තේරෙන අවස්ථා තියෙන ප්‍රශ්න අඳුර ගන්න. හරිද? ඒ දේවල් අඳුරගෙන ඒවා වෙනම කියන්නේ Tamanට මේ කියන්නේ මතකයේ තියාගන්න. හරි මේ වගේ ප්‍රශ්න අහද්දි මට පැටලෙනවා. මම මේක විශේෂයෙන් මතක තියාගන්න ඕන කොහොමද මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියන්නේ කියලා. හරිද? බයෝ වල එහෙම ගොඩක් ඔය වගේ ඒවා වෙනවා. හරිද? දැන් අර එස්සේ ප්‍රශ්න අහන විදිය වෙනස්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉස්සර නම් කෙලිම ප්‍රශ්නයක්. දැන් කෙලිම ප්‍රශ්න අහන්නේ දැන් වෙන විදියට අහන්නේ. හරිද? එතකොට අපි දැනගන්න ඕනේ ඒ අහන්නේ මොකද්ද කියලා අඳුර ගන්න. හරිද? ඒකට ඉතින් පාස් පේපර් කරලම පුරුදු තියෙන්න ඕන. හරිද නංගි මල්ලි? හරි. ඊළඟට
ඔයාලා වැරදුණු ඒවා වෙනම ලියා ගන්න. හරිද? පොයින්ට් බුක් එකක් අරගෙන essay වල වැරදුණු ප්‍රශ්න තියෙනවා. ඒවා වෙනම පොඩ්ඩක් ලියන්න. හරිද? විවරණයක් පොඩ්ඩක් ලොකු දිගහැරි දැන් ලියන්න වෙලාව නැහැනේ. මාකින් එක බලලා පොඩි විවරණයක් ලියා ගන්න. ලියාගෙන ඒවා ආයෙ ආයෙ බලන්න. ඒ කියන්නේ Tamanට වැරදුණු ප්‍රශ්න තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් Taman ඒ පාස් පේ දැන් අද පාස් පේපර් එක කරා නම් මේ සතිය ඇතුළත පොඩ්ඩක් බලන්න මේ වැරදුණු තැන මොකද්ද? ඒක ආයෙ වැරදෙන්න තියන්න එපා නංගිමල්. ඒ කියන්නේ මේ පාස් පේපරෙත් ඒ ප්‍රශ්නෙම වැරදිලා ඊළඟ පාස් පේපරෙත් ඒ ප්‍රශ්නෙම වැරදෙන්න තියන්න එපා. එතකොට ඒක වැඩක් නෑනේ පාස් පේපරයක් කරන එකෙන්. පාස් පේපරයක් කරන්නේ Taman ඒ කරලා ඒක හරි වැරදි බලාගත්තට පස්සේ ඒකේ වැරදි තියෙනම් ආයි ඒ වැරද්ද නොවෙන්නනේ පාස් පේපරයක් කරන්නේ. ඉතින් ඒ පාස් පේපරේ කරන එකේ අරමුණ තියාගන්නන්ගේ මල්ලි. වැරදුණු ප්‍රශ්න පොයින්ට් අවුට් කරගෙන ඒවා ආයි බලන්න. හරිද? බලලා මතක තියාගෙන ඒවා ආයි වරද්ද ගන්න එපා. හරිනේ? දැන් මම ගොඩක් දේවල් කිව්වා මොනවද කියලා පොයින්ට් බුක් එකක් හදන්න කිව්වා, ටයිම් එකට කරන්න කිව්වා, තනියම කරන්න කිව්වා, නෝට්ස් බලන්න එපා කිව්වා. ඊළඟට වැරදුන ඒවා ආයි කරන්න කිව්වා. පුළුවන් නම් එකම ප්‍රශ්න පත්‍රය ආයි කරන්න කිව්වා. මම ඒ දේවල් ටික කිව්වා. හරිද නංගි මල්ලි? ඊළඟට ඔයාලට මම පොඩි ප්ලෑන් එකකුත් හැදුවා මේකට. දැන් මෙහෙමයි නංගි මල්ලි. සාමාන්‍යයෙන් මම කලින් වීඩියෝ වලත් කියලා තියෙන දවසට සබ්ජෙක්ට් දෙකක් වගේ කරන්න ඒක ඵලදායී කියලා. හරිද? සබ්ජෙක්ට් තුනක් කරනකොට ඒක ඵලදායී අඩුයි. ඒ නිසා සබ්ජෙක්ට් දෙකක් කරන්න කියලා. හරිද? ඒ නිසා ඔයාලා සාමාන්‍යයෙන් උදේ වරුව ඔයාලට මේ ක්ලාස් නැති දවස් මම මේ කියන්නේ. හරිද? ක්ලාස් නැති දවස් වලට මෙහෙම කරන්න. ක්ලාස් තියෙන ඔයාලා හිතන්නකෝ දැන් ඔයාලට ක්ලාස් තියෙනවා සතියේ දවස් 3ක කියලා විෂයන් 3ට දවස් 3ක ෆුල් ඩේම ක්ලාස් තියෙනවා. හරිද? උදේ ඉඳන් රැ වෙනකම්ම ක්ලාස්. එදාට වෙන මොකුත් කරන්න බෑම කියලා හිතන්නකෝ. එදා නැතුව වෙන ෆ්‍රී දවස් එතකොට 4ක් තියෙනවනේ. අන්න ඒ දවස් වලට මෙහෙම කරන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා ක්ලාස් යන්නේ නැති ළමයි සාමාන්‍යයෙන් වැඩ කරන ළමයි දැන් මේ දවස්වල ක්ලාස් යන්නේ නැහනේ. එයා තනියෙන් වැඩ කරන්නේ. අන්න ඒ වගේ ළමයි දවස් 7ම මේ ප්ලෑන් එක අනුගමනය කරන්න. හරිද නංගි මල්ලි? හරි. මුලින්ම උදේ 8ට පටන් ගන්න. 8 ඉඳන් 9:00 වෙනකන් MCQ එකක් කරන්න. හරිද? ඔයාලා මේ අද කරන්නේ කෙමිස්ට්‍රි බයෝ නම් අද උදේ 8ට පටන් ගත්තාම 8 ඉඳන් 9:00 වෙනකන් MCQ එක කරන්න. හරිද? ඊට පස්සේ 9:00 ඉඳන් 10 වෙනකන් MCQ එකේ මාකින් එක බලලා ඒක පොඩ්ඩක් විවරණය කරලා තියාගන්න. හරිද? ඊළඟට ආයි 10 කාලෙට පටන් ගෙන 12:45 වෙනකන් කෙමිස්ට්‍රි එසේ එක කරන්න. හරිද? ඊළඟට 12:45 ඉඳන් 1:00 වෙනකන් කෙමිස්ට්‍රි එසේ එකේ මාකින් එක බලලා වැරදි අඩු පාඩු ටික හදාගෙන පොයින්ට් ලියාගෙන ඒ ටික කරගන්න. හරිද නංගි මල්ලි? ඊළඟට ඔයා දවල් වරුවේ කරන්නේ බයෝ එක නම් බයෝ එක දවල් 2:00ට පටන් ගන්න. 2:00ට පටන් ගෙන 4 වෙනකන් MCQ එක කරන්න. හරිද? 4 ඉඳන් 4:00 වෙනකන් MCQ එකේ මාකින් එක කරන්න. ඊළඟට 4:45 ඉඳන් 7:00 වෙනකන් එසේ එක කරන්න. හරිද? ඊළඟට 7:00 ඉඳන් 8 වෙනකන් එසේ එකේ මාකින් එක බලන්න. හරිද? මාකින් එක බලලා ඒ ටික කරන්න. හරිද? අනිවාර්යෙන් නංගි මල්ලි එසේ එකක් හරි MCQ එකක් හරි කරාට වැඩක් නැහැ. ඒකේ මාකින් එක බලලා Tamanට වැරදුනේ මොනවද? වැරදුනේ කොහොමද? කොහොමද ඒවා ඒ කියන්නේ පාස් පේපරේදී කොහොමද හරියට ලකුණු දීලා තියෙන්නේ කියලා අදහසක් ගන්න ඕන. හරිද? බයෝ වල නම් විශේෂයෙන්ම ගන්න ඕනේ. ඒ කියන්නේ බයෝ ස්ට්‍රක්චර් එකේ එහෙම සාමාන්‍යයෙන් මොන පොයින්ට් වලද ලකුණු දෙන්නේ? මේ ප්‍රශ්නේ කොහොම ඇහුවොත් මොන පොයින්ට් එකටද ලකුණු දෙන්නේ කියලා දැනගන්න ඕන. හරිද? ඒව දැනගන්න තෝ විභාගයට ගිහින් වැඩක් නැහැ. මොකද අපි කොච්චර හැලී ලිව්වත් ලකුණු හම්බෙන්නේ නැහැ. හරිද? ඉතින් ඒ නිසා හොඳම දේ දැන් මැත්ස් වල උනත් ඕක තියෙනවා. හරිද? මැත්ස් වල උනත් අර උත්තරේ දීලා ඒ කියන්නේ උඩ ඉඳන් යටට හදනවද යට ඉඳන් උඩට හදනවද? සමහර මගේ යාළුවෝ කරන උඩ ඉඳන් යට ටිකක් හදනවා යට ඉඳන් උඩ ටිකක් හදනවා ඊට පස්සේ මැදදී කොහොම හරි ඒක ගැලපෙනවා. හරිද? එහෙම කරන්නත් පුළුවන්. සමහර අය යට ඉඳන් පටන්ගෙන උත්තරේ ඉඳන් පටන්ගෙන ප්‍රශ්නෙට හදනවා. හරිද? ඒ වගේ Tamanට ගැලපෙන ක්‍රමයක් හොයාගන්න. හරිද? මම මැත්ස් ගැන වැඩි කියන්න දන්නේ නැහැ. මම දන්නේ බයෝ ගැන. ඉතින් ඒකයි බයෝ ගැන වැඩියෙන් කතා කරේ. මැත්ස් ළමයෙක්ට උනත් මොන ළමයෙක්ට උනත් මොන විෂය කරත් මේ ටයිම් ටේබල් එකට වැට්‍රික් කරගන්න පුළුවන්. හරිද? ඊළඟට මම දවස් 25කට හරිද ඔයාලට එසේ මේ පාස් පේපර් ප්ලෑන් එකක් හැදුවා. මම ඒකත් දාන්නම් මේත් එක්කම උඩින් දාන්නම්. එතකොට ඔයාලට ඒක බලා ගන්න පුළුවන් නේ. ඉතින් නංගි මල්ලි මේ ප්ලෑන් එක හරියටම කරන්න. මොකද ඒකෙන් ඔයාලට මම හිතන්නේ හොඳ මැච් එකක් ගහගන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් දැන් ළමයෙක් තියරි පාඩම් කරනවට වඩා වෙන දේවල් කරනවට වඩා වීඩියෝස් බලනවට වඩා හොඳම දේ තමයි පේපර් ප්‍රැක්ටිස් කරන එක. හරිද? ඉතින් පේපර් ප්‍රැක්ටිස් කරාම තමයි එයාලට පේපර් එකක් ලියන්නේ කොහොමද, ටයිම් මැනේජ් කරන්නේ කොහොමද, පේපරේදී එයාලගේ අතින් ලකුණු අඩු වෙන්නේ මොනවටද, ඒ හැමදේම දැනගන්න පුළුවන්. හරිද? මම ඔයාලට කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා පේපර් වල ලකුණු වැඩි කරගන්න හැටි. හරිද? පේපර් වල වෙන මිස්ටේක් මොනවද? ඒවායිදී කොහොමද අපි ලකුණු වැඩි කරගන්න ඕනේ කියලා. හරිද? ඉතින් අන්න එහෙම කළා ඒ පේපර් වල ලකුණු ටික වැඩි කරගන්නන්ගේ මල්ලි. මොකද ඇත්තටම
අපි නොදැනුවත්ව අපේ අතින් වෙන වැරදි වලින් ප්‍රැක්ටිස් එක නැතුව වෙන වැරදි වලින් අපේ අතින් ලකුණු 10ක් විතර නැති වෙනවා පේපරේදී. හරිද? අපේ අතින් නම් ලකුණු 10ක් යන කොච්චර ගාණක්ද බලන්නකෝ. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි ප්‍රැක්ටිස් කරන්න මේ දවස්වල වෙන කිසිම දෙයකට වඩා මම කියන්නේ ප්‍රැක්ටිස් කරන්න. හරිද? ක්ලාස් යන්න එපා කියන්නේ යනවා නම් යන්න. හරිද? හැබැයි මුල්ම තැන පාස් පේපර් වලට දෙන්න. හරිද? ඔයාලා දැන් අර ප්‍රොෆෙසර් කෙනෙක්ගේ තියෙනවනේ YouTube channel එකක් ඒ සර් වුණත් කියන්නේ අපිට මොකද පාස් පේපර් කරන්න ෆිසික්ස් වලට පුළුවන් තරම් පාස් පේපර් කරන්න. හරිද? ඉතින් එතකොට ඔයාලා හිතන්නකෝ පාස් පේපර් කරන්නේ කොච්චර වටිනාකමක් තියෙනවද කියලා. ඒ නිසා හොඳම දේ තමයි පාස් පේපර් වලට මූලිකත්වය දෙන්න. හරිද? හරි. ඔයාලට මම මෙන්න මෙහෙම ප්ලෑන් එකක් හැදුවා. හරිද? මම මේක දාලා තියෙන හින්දා මම හිතනවා මම කටින් කියන්න ඕනේ නැහැ කියලා. කටින් කියන්නේ යොත් දික් වෙනවා තා වීඩියෝ එක. ඉතින් නාංගි මල්ලි මම කියන්නේ මෙන්න මේ විදියට වැඩ ටික කරගන්න. හරිද? මම ඕනනම් ටිකක් කියන්නම්. හරිද? ඔයාලා හෙට ඉඳන් පටන් ගත්තොත් හෙට ඉරිදා සන්දේ ඉඳන් පටන් ගත්තත් කමන්නේ නැහැ. ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් පළවෙනි දවසේ බයෝ ෆිසික්ස් කරන්න. විෂයන් දෙකක් නේ මම කිව්වේ පාස් පේපර් කරනවා කියලා. ඒ කියන්නේ 2025 ඉඳන් පටන් ගන්නම් මල්ලි. හරිද? දැන් අලුත් පාස් පේපර් අහන්නේ අලුත් රටාවකටනේ. එතකොට ඒ අලුත් රටාව හුරු වෙන්නත් එක්ක 2025 ඉඳන් පටන් ගන්න. හරිද? 2025 ඉඳන් පටන්ගෙන ආපස්සට කරගෙන යන්න අවුරුදු 10ක්. ඔයාලා හිතන්නකෝ ඔයාලට දවස් 7ෙම ක්ලාස් ආපස්සට අවුරුදු 10ක් කරන්න වෙලාව නැහැ කියලා. හරි. උදේ වරුව ක්ලාස් තියෙනවා දවල් වරුව ෆ්‍රීනේ. ඒ වරුවට එක පාස් පේපරයක් හරි එක විෂයක් හරි කළා තමන්ගේ දැනුම හදාගන්න. හරිද? ඒ කියන්නේ පාස් පේපර් කරන එක තමයි හොඳ. දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලට අද උදේ වරුවේ කෙමිස්ට්‍රි ක්ලාස් එකක් තිබ්බා කියලා. එහෙනම් ඔයා අද හවස වරුවේ කෙමිස්ට්‍රි පාස් පේපරයක් කරන්න. ඒක තමයි ඒ කියන්නේ අර මොලේ පාවිච්චි කරලා වැඩ කරනවා කියන්නේ ඒක. එහෙනම් ඔයාලට අද උදේ වරුවේ කෙමිස්ට්‍රි තිබිලා හවස බයෝ පාස් පේපර් එකක් කරන්න එපා නංගි මල්ලි. හරිද? ඔයාලට දැන් අද උදේ කෙමිස්ට්‍රි ක්ලාස් එකෙන් ඔයාලා ඉගෙනගත්තු දෙයක් තියෙනවනේ. අන්න ඒ ඉගෙනගත්තු දේ යොදාගෙන හවස පාස් පේපර් එක කරන්න. එතකොට ඔයාලා ඒකෙන් බලන්න ඔයාලට ඉගෙනගත්තු දේ පුළුවන්ද කියලා. හරිද? එහෙම කළා එතකොට ඒ ඉගෙනගත්තු දේ තවත් මතක හිටිනවා. හරිද? අන්න ඒ වගේ ටිප්ස් යොදා ගන්න. හරිද නංගි මල්ලි? එතකොට ඒකෙන් ඔයාලට හොඳ සූදානමකින් විභාගයට යන්න පුළුවන්. හරිද? ඔයාලට දැන් මම ටිකක් කියන්නම්. හරිද? ඔයාලට මම මේක ලිව්වා පළවෙනි දවසේ බයෝ ෆිසික්ස් කරන්න. හරිද? ඊළඟ දවසේ කෙමිස්ට්‍රි බයෝනුයි. ඊට පස්සේ ඊළඟ දවසේ ෆිසික්ස් කෙමිස්ට්‍රි. හරිද? මේ ප්ලෑන් එකේ විෂයන් තුනම දවස් දෙක ගානේ බෙදලා අවුරුදු 10ටම බෙදලා තියෙනවා. හරිද? කිසිම බයක් වෙන දෙයක් නැහැ. ඊළඟ නම් මල්ලේ අන්තිම දවස්වල රිවිෂන් තමයි ගොඩක් තියෙන්නේ. හරිද? ඒ නිසා ඒ දවස්වලට පාස් පේපර් කරන්න වෙනවද කියලා බය වෙන්න එපා. ඒ දවස්වලට ඔයාලා අර මං කිව්වනේ අර පාස් පේපර් වල ඔයාලා වැරදිච්ච තැන් පොයින්ට් ලියා ගන්න, මාක් කරගන්න, පොයින්ට් බුක් හදන්න, MCQ පොයින්ට් බුක් හදන්න. ඊට පස්සේ මං කලින් වීඩියෝ වල කිව්වා මතකද අර මේ බයෝ සර්ලා දැන් ගෙස් දෙනවා, ගෙසින් එසේස් දෙනවා. ඒව එහෙම ප්‍රැක්ටිස් කරන්න. අන්න ඒවටත් මේකේ වෙලාවෙන් කරලා තියෙනවා නංගි මල්ලේ අන්තිම දවස්වල. ඉතින් ඒවත් කරගන්න එපා. ඉතින් ඒවටත් මං වෙලාවෙන් කරා. ඒවත් කරන ගමන් තමයි මම මේ ප්ලෑන් එක කරන්න කියන්නේ. හරිද නංගි මල්ලි? මේක ඇත්තටම සාර්ථක වෙයි කියලා මම හිතනවා. ඉතින් නංගි මල්ලි ඔයාලත් මේ ප්ලෑන් එක කරලා බලන්න. හරිද? කරලා බලලා ඔයාලට තේරෙනවා මේ ප්ලෑන් එක වෙනස් කරගන්න ඕනේ කියලා කමක් නැහැ නංගි මල්ලි. ඔයාලා වෙනස් කරගන්න. හරිද? ඒ කියන්නේ ඔයාලට හොඳ විදියකට ප්ලෑන් එක වෙනස් කරගන්න. මම කියන දේම කරන්න ඕනේ කියලා ගන්න නැහැ. හරිද? ඔයාලට මේ ප්ලෑන් එක මීට වඩා හොඳට හදන්න පුළුවන් නම් එහෙම හදාගෙන ඔයාලා ඒක කරන්න. කොහොම හරි නංගි මල්ලි මට ඕන. ඒ කියන්නේ ඔයාලා ෆේල් නොවි බේරෙන්න. ෆේල් ඊට පස්සේ S එකක් කියන ටිකක් අඩු රිසල්ට් එකක්නේ. එහෙම නෙවෙයි නංගි මල්ලි. සාමාන්‍යයෙන් 100 එකක් මට 100 එකක් තියෙන සයන්ස් වලට. ඉතින් කොච්චර හොඳයිද බලන්න. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුත් කියන්නේ එහෙමනේ. ඉතින් 100 එකක්ම ගන්න කියලා නෙවෙයි මං කියන්නේ. B එකක් A එකක් ගන්න ඕනත් ඔයාලට පුළුවන්. හරිද? ඒ කියන්නේ නංගි මල්ලි ඔයාලට උත්සාහය විතරයි තියෙන්න ඕන. හරිද? ඒ කියන්නේ අර මොටිවේෂන් එකට වඩා ඔයාලා දිගටම ඩිසිප්ලින් එක වැඩ කරන එක තමයි තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඩිසිප්ලින් එකක් කියන්නේ මේ හැමදාම මේ උදේ පාන්දර නැගිටගෙන මේ ටයිම් ටේබල් එකට වැඩ කරන එහෙම එකක් නෙවෙයි නංගි මල්ලි. ඒ කියන්නේ ඔයාලා ඒක කන්ටිනියුස්ලි කරන්නයි ඕන. හරිද? අද පාස් පේපරයක් කරා නේ හෙට කම්මැලි අනිද්දා දවසක් තියෙනවා අනිද්දා කරනවා. එහෙම නෙවෙයි නංගි මල්ලි. ඩිසිප්ලින් එකක් එක වැඩ කරන්න ඕන. එතකොට තමයි ඒක හොඳට ඒ කියන්නේ හිතටත් අල්ලලා Tamanටත් පිහිටන්නේ ශිල්පය. හරිද? ආසාවෙන් කරන්න ඕන නංගි මල්ලි. අනේ මට මේ විෂය බෑ අමාරුයි කියලා එහෙම බෑ අතරින්න බෑ. මොකද මම ඔයාලට කලිනුත් කිව්වා එක විෂයක් ෆේල් වුණොත් ඉසඩ් එක රින වෙනවා. එතකොට කිසිම වැඩක් නැහැ රිසල්ට් එකෙන්. අපරාධ වෙනවා රිසල්ට් එක. ඒ නිසා නංගි මල්ලි මම කියන්නේ හොඳට වැඩ කරන්න. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් Taman දවසට කරන ප්‍රමාණය නෙවෙයි Taman දවසට කරන දේවල් වල ගුණාත්මක භාවය බලන්න. හරිද? ඒ කියන්නේ ඔයා අද පිටු 100ක් පාඩම් කරා බලන්න ඒක වැඩක් තියද බලන්න නංගි මල්ලි අර Taman පාස් පේපරයක් කරන එකට වඩා. හරිද?
ඒ කියන්නේ පාඩම් කරන එකට වඩා මේ වෙලාවේ පාස් පේපර් කරලා ඒවයින් පොයින්ට් අල්ලගන්න එක තමයි හොඳ. හරිද? ඊළඟට නංගි මල්ලේ ඔයාලට දැන් ඔය හම්බෙන ක්ලාස් පේපර්ස් වලින් ඊට පස්සේ තව එක තැන් වලින් මොඩල් පේපර්ස් හම්බෙනවා. ඊට පස්සේ තව ප්‍රොෆෙසර්ස්ලා එහෙම හදලා දානවා පේපර්ස්. ටෙලිග්‍රෑම් ගෲප් වල ඒව ගැන අවධානයෙන් ඉන්න. ඔය මේ අපේ කාලිංග බණ්ඩාර සර් එහෙම පේපර්ස් දානවා. හරිද? ඒ කියන්නේ මේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් දානවා. ඒව එහෙම බලලා හරියට වෙලාවට ඒ සර් නියම පැහැදිලි කිරීමක් ඒකට දෙනවා. හරිද? ඊළඟට මම දන්න විදිහට හිරාන් සර් දෙනවා. ඒ ප්‍රොෆෙසර් දෙනවා. ඉතින් ඒ ටෙලිග්‍රෑම් ගෲප්ස් වලට ඊට පස්සේ YouTube channel වලට join වෙලා ඒවත් එක්ක තමන්ගේ ගමන යන්න නංගි මල්ලි. හරිද? ඉතින් ඔයාලට මම කියන්නේ තමන්ට තියෙන දේවල් වලින් උපරිම ප්‍රයෝජනය ගන්න. හරිද? ඉතින් මම දැන් මේ ටයිම් ටේබල් එකක් දානවා. ඒකට අනුව ඔයාලගේ වැඩ කරලා නංගි මල්ලි මටත් ප්‍රතිඵලය කියන්න. හරිද? එහෙනම් නංගි මල්ලි ගිහින් එන්න හැමෝටම. goodbye.